Hi guys! ඔන්න අදත් මං ආව ඔයාලට සිම්පල් වීඩියෝ එකක් අරගෙන. ඔන්න ඉතින් කාලෙකට පස්සේ හම්බෙච්ච නිවාඩු දවසේ හවස් වෙලා අවුවත් බැස්සට පස්සේ අපි දෙන්න මේ යන්න හදන්නේ චුට්ටක් එළිය ඇවිදින්න. ඔන්න ඉතින් මුලින්ම අපි දෙන්න මගේ අසහාය නිල රතේ එහෙම නැත්නම් අපේ අභිගේ භාෂාවෙන් කියනවනම් අම්මා භූමියේ නැගලා මුලින්ම ගියේ බත්තර මුල්ලේ ජග්‍රෝ එකට. ගොඩක් කට්ටිය නම් මේ තැන දන්නවත් ඇති. මේක තියෙන්නේ බත්තර මුල්ලේ දියත පාස් කරාට පස්සේ එතන පාලම පව කරාට පස්සේම තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි දෙන්න මුලින්ම ගියේ ජග්‍රෝ එකට. ගිහලා අයිස්ක්‍රීම් එකක් කාලා තමයි ඉතුරු ගමන ඇවිදින්න යන්න හදන්නේ. මම නම් ඉතින් ළමයි මීට අවුරුදු 10කට විතර කලින් ඉඳන් තමයි ජග්‍රෝ එකේ පාරිභෝගිකයෙක් වෙලා හිටියේ. මොකද ඉස්සර අපි NTS යන කාලේ NTS ඇරිලා අපේ යාළුවෝ කට්ටිය සෙට් වෙලා කට්ටිය මේ වීඩියෝ එක බලනවා නම් කට්ටියට මතක ඇති. හවසට NTS ඉවර වුණාම අපි කට්ටිය සෙට් වෙලා ටවුන් හෝල් ජග්‍රෝ එකට තමයි අපි යන්නේ. විහාරමාදේව පාක් එකේ ඉස්සරහා තියෙන. ඉතින් අතේ තියෙන පොඩි පොඩි ගණන් ටික එක්කව ගන්න. හරි මන් දැන් රුපියල් 1000ක් විතර දුන්නම මේ ඩිසර්ට්ස් ಜಾති 4ක් විතර ගන්න පුළුවන්. 3-4ක්ම ගන්නවා. අරගෙන ඉතින් අපි මේ මේසෙ වටේට යව ෂෙයා කරගෙන ඉතින් කනවා. කොහොමද අපේ අභිගේ රියැක්ෂන්ස්? මේ ඔය ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකක් ගත්තේ. මේ ඒකේ අර ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් නේ මේ ජග්ගෝ එකේ කට්ටිය දාන්නේ. මේ ඒක ටිකක් ඇඹුල් පොඩ්ඩක් එදා ඒකයි ඔය. අපි ඔය චූටි කාලේ මේ ස්ට්‍රෝබෙරි රස කියලා අපි අඳුරගෙන හිටියේ මේ ඔය ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් අයිස්ක්‍රීම්, ටොෆි, ජෙලි වගේ ඒ දේවල් වලින්නේ. ඉතින් හරි මේ ලොකු රසට ලොකු සුවඳකට හරි හැලින්නේ ස්ට්‍රෝබෙරි ගැන හිතාගෙන හිටියේ අපි. මේ හැබැයි මට මේ වෙච්ච වැඩේ කියන්නේ මුලින්ම මම ස්ට්‍රෝබෙරි ටිකක් මේ කැවිලා තියෙනකොට ඇඹුල් ගෙඩියා. අර මවන් හිටපු ප්‍රතිරූපේ පිටින්ම ඉවරයි. මේ ඉතින් ආයි දාගත්ත අපෝ මහා පාට කෑමන්නේ යන ස්ට්‍රෝබෙරි කියන අපි ලොකෝ රිතන් හිටියට කියලා. මේ පස්සේ ඉඳ හිට හොඳට ඉදිච්ච ගෙඩියක් එහෙම කෑමේ ඉම්ප්‍රෙෂන් එක නැති වෙලා ගියා. මේ ওই ජග්‍රෝ එකේ එහෙම ෆ්‍රෙෂ් ඒවා තියෙනවා. ෆ්‍රෙෂ් ඔය ස්ට්‍රෝබෙරි ජෙලිස් ඔය නිකන් අර ඒ වගේ ජෙලි වගේ හැපෙන කෑලි එහෙම තියෙනවා. ඒවා නම් ඉතින් ඇත්තටම බුරු කියන්න ඕනේ අර රස තමයි ඉතින්. මේ රහයි. මේ ඔයගොල්ලෝ මුකුත් හිතන්නේ නැත්නම් මම ඔයගොල්ලන්ට සිම්පල් ලයිෆ් ටිප් එකකුත් දෙන්නද? මෙහෙමයි. අපි දැන් හැමදාම ජීවිතේ බිසි මට වැඩ මට හරිම කරදරයක් මට කිසිම නිදහසක් නැහැ කියලා මහා ලොකු ගල් ගෙඩියක් නේ ඔලුවට තියාගෙන ඉන්නේ. ඇත්තටම අපි එහෙම බරෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් පුංචි දේවල් වලින් අපේ ජීවිතේ එන්ජොයි කරන්න පොඩි හේතු හදාගන්න. ජීවිතයේ සතුටට පුංචි හේතු හදාගන්න පුළුවන්. මහා ලොකු සල්ලියක් ඕනේ නැහැ. සමහරකට අතේ තියෙන පුංචි ගානකට ඉඳ හිට හැමදාම නෙමෙයි මං කියන්නේ සල්ලි නාස්ති කරන්න කියලා. ඉඳ හිට තමන් ආස දෙයක් කන්න යන්න පුළුවන්. කොහේ හරි ඇවිදින්න යන්න පුළුවන්. නිදහසේ ඔය ගඟ මුහුදක් දිහා බලන් ඉන්න පුළුවන්. චිත්‍රයක් අඳින්න පුළුවන්. කෑමක් හදන්න පුළුවන්. නටන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. ඔය මොකුත්ම බැරි නම් නිදා ගන්න හරි පුළුවන් නේ. ඇත්තටම නිින්ද කියන්නේ ඇත්තටම මහන්සි වෙන කෙනෙක්ට ඇත්තටම සතුටුදායක කාරණයක් හොඳ නිින්දක් කියලා කියන්නේ. මේ පැය භාගයක පැයකාර නිින්දක් කියන්නේ ඇත්තටම හරිම සතුටක්. ඒක මාර විදියට මේ අපිව මේ රීචාර්ජ් කරනවා නිින්ද කියන දේ. ඊළඟට අපි දෙන්න ආව දියතට පොඩ්ඩක් ඇවිදින්න කියලා. ඇවිදින්න කියලා ආවට මොකද මෙන්න මේ සින්දු දාගෙන යන කෝච්චිය දැකලා අපේ අභිට ඒක නැගලා යන්න ඕන වුණා. ඉතින් ඔන්න කොහමද ඒකේ රයිඩ් එකකුත් එක්කගෙන ගියා. මේ අතර වාරේ මෙන්න මේකේ රයිඩ් එකක් යන්න අපි හොඳට දන්න අඳුරන ෆීමේල් ඩාන්සර් කෙනෙක් දක්ෂ ඩාන්සර් කෙනෙක් ඇවිල්ලා හිටියේ එයාගේ බබාත් එක්කලා. එයාගේ බබා නම් හිටියේ ඔය කෝච්චියේ ඉස්සරහා පෙට්ටියක තමයි හිටියේ. ඒ මිනිස්සයා නම් ඇත්තටම මං වගේ සිඟිතියක් අතල්ලා අරගෙන මේ කෝච්චියේ නැගලා ගියේ නෑ. ඒ මිනිස්සයා මේ එළියේ ඉඳගෙන ඇවිදගෙන එයාගේ බබාගේ වීඩියෝස් අරගෙන එහෙම තමයි හිටියේ පස්සෙන් දුවදුවා. එයා මේ මාස්ක් එකක් එහෙම දාලා ඉතින් අර හිටියේ as if to say anonymous. එයා කවුරුවත් නෙමෙයි. එයා අඳුරන කෙනෙක්. එයා කවුරුත් අඳුරන කෙනෙක් නෙමෙයි වගේ තමයි. එයා මාස්ක් එකක් දාලා හිටියේ. ඉතින් ඇත්තටම මේ මිනිස්සේ එහෙම හිටියේ එයාගේ ප්‍රයිවසි එක ඕන නිසානේ. ඉතින් ඒ අම්මත් ඉතින් ඒ බබාගේ දේවල් එන්ජොයි කරගෙන එයාමටත් එහෙම පාඩුවේ ඉන්න ඇරලා කවුරුත් ඒ මිනිස්සට කරදර කරන්න ගියේ නෑ. ඇත්තටම කියනවනම් මේ ඒ වුණාට ඉතින් කට්ටිය අඳුරගත්ත එයාව හොරෙන් බලනවා. එයා හරි ලස්සනයි. මේ හරි දැන් මම ඔයාලට කියවනේ වාක්‍යයක් as if to say anonymous කියලා.
එතන as if කියන මේ ෆ්‍රේස් එකෙන් මොකද්ද කියන්නේ? මෙතන කියන්නේ හරියට ඒ වගේ අර එහෙම දෙයක් වුණොත් වගේ අර අදහසක් තියෙන්නේ. මම ඔයාලට තව එක්සැම්පල් එකක් කියන්නම්කෝ. He speaks as he was an expert. He speaks as he was an expert. ඔහු කතා කරේ හරියට ඔහු ප්‍රවීණයෙක් වගේ. එයා වෙන වැඩෙක් වගේ තමයි කතා කරේ. තව එක්සැම්පල් එකක් බලමු. She acted as if she knew it. She acted as if she knew it. එයා හැසිරුනේ හරියට ඇය ඒක දන්නවා වගේ. හරියට ඒ වගේ. අර එහෙම අදහසක් තමයි මෙතන as if කියලා කියන්නේ. බලන්නකෝ ඔයාලට ඒ වගේ සෙන්ටෙන්ස් එකක් හදලා try එකක් දාන්නකෝ බලන්න. තමට ඒක සෙට් වෙනවද කියලා බලන්න as if කියන ෆ්‍රේස් එක. තව පුළුවන් මේ as if කියන එක ස්ලෑන් එකක් විදිහට ගන්න, නිකන් පොඩි යෙදුමක් වගේ ගන්න, ඉන්ෆෝමල් යෙදුමක් විදිහට ගන්නත් පුළුවන්. ඒ වෙලාවට ඒ ස්ලෑන් එක යූස් කරන්නේ to say something is not true, not possible කියන්නේ මේ මොකක් හරි දෙයක් වෙන්නේ නැහැ, ඒක කරන්න බැරි දෙයක් වගේ අදහසක් මේ පෙන්වන්න තමයි මේ ඒ ස්ලෑන් එකක් විදිහට ඉන්ෆෝමල් විදිහට යූස් කරන්නේ as if. ඔය මේ අපි වෙන්න බැරි දෙයක් ගැන කියලා මොන හරි වීලුවක් එහෙම කරාම අපි කියන්නේ අනේ විකාර මල සමයන් එහෙම වුණොත් බැරියේ. අර අන්න ඒ වගේ අදහසක් තමයි මෙන්න මේ ස්ලෑන් එකෙන් කියවෙන්නේ as if. ඉතින් අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව ජීවිතේ enjoy කරන්න. Mind your own business. Stay in your lane. Respect the boundaries. Don't stick your nose. Don't be a rubbernecker. Until next video, bye.